ඔයා දන්නවද ජපානයේ මිනිස්සුන්ට කම්මැලිකම කියන්නේ නිකන් අරක පුරුද්දක් විතරක් නෙවෙයි කියලා. ඔවුන් ඒක දකින්නේ මොලේ ක්‍රියාකාරීත්වයත් එක්ක සම්බන්ධ මානසික තත්ත්වයක් විදිහට. අපිත් ඒක අත්විඳිනා නේද? උදේ ලොකු සැලසුම්, හවසේදී හෙට කරමු කියලා හැම දෙයක්ම කල් දානවා. ඒත් හොඳ ආරංචියක් තියෙනවා. ජපානයෙන් ලෝකෙට දුන්න පුදුම ක්‍රම 7ක් තියෙනවා කම්මැලිකම සම්පූර්ණයෙන්ම පරාජය කරන්න. මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාගේ වැඩ කරන හැටි සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙයි. කයිසන් විනාඩි 1 නීතිය. ගොඩක් වෙලාවට අපි වැඩ පටන් ගන්නේ නැත්තේ ඒක ලොකු වැඩක් නිසා. ඒ නිසා ජපානයේ කයිසන් කියන සංකල්පය භාවිතා කරනවා. අද ඔයාට කරන්න තියෙන විනාඩියක් විතරයි කියලා හිතලා පටන් ගන්න එක. පොතක් කියවන්න විනාඩියක්, කාමරය අස් කරන්න විනාඩියක්, ව්‍යායාම කරන්න විනාඩියක්. රහස තියෙන්නේ මෙතනයි. විනාඩියක් කියලා පටන් ගත්තම බොහෝ වෙලාවට අපි නවත්තන්නේ නැහැ. කම්මැලිකම පරාජය වෙන්නේ පටන් ගත්තට පස්සේ. ඉකිගායි ජීවිතයට අරමුණක්. ජපානයේ මිනිස්සු කියනවා හැම මිනිසෙට්ටම ජීවත් වෙන්න හේතුවක් තියෙනවා කියලා. ඒකට කියන්නේ ඉකිගායි. ඔයාගෙන්ම ඔයාම අහන්න මම උදේට නැගිටින්නේ ඇයි? ඔයාට පැහැදිලි අරමුණක් තියෙනවා නම් කවුරුත් මොටිවේෂන් දෙන්න ඕනේ නැහැ. ඔයාට ඉබේම ශක්තියක් එනවා. හරහචිබු 180ක් විතරක් කන්න. දවල්ට කෑවට පස්සේ නිදිමත එන්නේ ඇයි? හේතුව සිම්පල්. අපි බඩ පිරෙන කන නිසා. ජපානයේ ඔකිනාවා දූපතේ මිනිස්සු කන්නේ බඩෙන් 180ක් පිරෙනකම් විතරයි. ඒ නිසා ඇඟට බරක් නැහැ. මොලේ ඇක්ටිව්. කම්මැලිකම අඩුයි. සේරියන් සෙයිටෝන් වටපිටාව සකස් කිරීම. ඔයාගේ කාමරය, මේසය, ෆෝන් එක අපිලිවෙලයි නම් ඔයාගේ මනසත් අපිලිවෙලයි. ජපානයේ සංකල්පය. වටපිටාව පැහැදිලි නම් මනසත් පැහැදිලි. වැඩ පටන් ගන්න කලින් අනවශ්‍ය දේ ඉවත් කරන්න. එකම හේතුවක් නිසාම කම්මැලිකම අඩුවේ. කින්ට්සුගි වැරදිත් ලස්සනයි. ගොඩක් අය වැඩ පටන් ගන්නේ නැත්තේ මට තාම හරියට බැහැ කියලා බය නිසා. ජපානයේ කින්ට්සුගි කියන්නේ බිඳුණු භාජනයක් රත්රන් වලින් අලුත් කරන කලාවක්. අර්ථය වැරදි කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඒක ගමනේ කොටසක්. පර්ෆෙක්ට් වෙන්න බලාගෙන ඉන්න එපා. පටන් ගන්න. පොමෝඩෝරෝ විනාඩි 25 ක්‍රමය. මොලයට එක දිගට ફોකස් වෙන්න පුළුවන් විනාඩි 25ත් 30ත් අතර කාලයක් විතරයි. ඒ නිසා විනාඩි 25ක් වැඩ, විනාඩි 25ක් විවේක. මේ සයිකල් එක රිපීට් කරන්න. එතකොට මහන්සිය අඩුයි. ફોකස් වැඩි. කම්මැලිකම නැති වෙයි. වබී සබී හරි වෙලාව කියලා එකක් නැහැ. අපි කියනවා ලබන මාසේ පටන් ගන්නවා. හැමදේම හරි වෙද්දි පටන් ගන්නවා. ජපානයේ වබී සබී කියන්නේ මේ ලෝකෙ කිසිම දෙයක් පර්ෆෙක්ට් නෑ කියන අදහස. ඒ නිසා හොඳම වෙලාව අද. දැන් කියන්න මේ ක්‍රම 7න් ඔයා අදම පටන් ගන්න හිතන් ඉන්නේ මොන ක්‍රමයේද? කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වැදගත් නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. කම්මැලිකම කියන්නේ ඔයාගේ චරිතයක් නෙවෙයි. ඒක වෙනස් කරන්න පුළුවන් පුරුද්දක් විතරයි.